උස් පහත් වීම් අතර දෝලනය වෙවී යන මේ ජීවිතේ තවත් එක ලස්සන දවසක ලස්සන ආරම්භයක්. මුළු ලංකාව පුරාම මිනිස්සුන්ට මුණ දෙන්න උන ගංවතුර නායෑම් තත්වයෙන් පස්සේ ඔන්න අද තමයි අපි ඉස්සරලම කැම්පස් එකට ආවේ. එහෙම තමයි. අපිට හැමදාම හොඳ දවස්, සතුටු දවස්ම විතරක් නෙමෙයි, කඩා වැටෙන, දුක හිතෙන, පරාජයට පත්වෙන දවසුත් එනවනේ. එහෙමයි කියලා ඒ මත්තෙම දුක් වෙවි, පසුතැවිලි වෙවි ඉන්න ගියොත් අපිට හෙට දවසක් නැති වෙනවා. ඒ නිසා වැටුන තැනින් නැගිටලා අපි කොහොම හරි ඉස්සරහට යන්න ඕන. අද මම ඔයාලව පොඩි රවුමක් එකතු කරගෙන යන්න තමයි හදන්නේ. ගංවතුරෙන් පස්සේ කොළපාට වටපිටාවට ආස මං වගේ මිනිස්සු ලෝභකමින් ආදරය කරන අපේ කැම්පස් එකෙත් සමහර ලස්සන තැන්වල ලස්සන නැත්තටම නැති වෙලා ගිහිල්ලා. ඉතින් අද අපි මේ යන්න හදන්නේ ඒ තැන් ටිකක් බලන්න. එහෙනම් ඉතින් ඔයාලත් බලන්නකෝ. එහෙම විනාශ වෙච්ච තැන් විතරක්ම නෙමෙයි, තාමත් කොළපාට පිරිච්ච මේ පාරවල් වල තියෙන ලස්සන. දන්නවද? අද මේ විදිහට යෝධයෙක් වගේ බිම වැටිලා තියෙන ගස් අතරින් තිබුණේ හරියට කතන්දර පොතක චිත්‍රයක් වගේ ලස්සනම ලස්සන පාරක්. ඒත් අද ඒ පාරේ නටබුන්නොත් හොයාගන්න නැති තරම්. සමහර දවස්වලට අවුල් වුණ, කලබලකාරී වුණ මගේ හිත පුදුම විදිහට නිවන්න පුළුවන් වුණ තැනක් තමයි මේ. ඒත් අද ඒ නිවුන හැඟීම වෙනුවට දැනෙන්නේ පාළුව පිරිච්ච වේදනාකාරී හැඟීමක් විතරමයි. ඇත්තටම ගංගාවන් එයාලගේ පරණ තිබුණ සීමාවන්ම ලකුණු කරගෙන කියන කතාව මෙතනදී මගේ හිත පුරාම දෝංකාර දුන්නා. දන්නවද? සෝබාදහම වැරදි නෑ. අපි මිනිස්සු විදිහට මේ තරම් ලොකු දඬුවමක් වින්දේ අපේම වැරදි හින්දා. දැන් ඉතින් අපි ආයෙමත් මේ යන්න හදන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකට. අපේ ඇකඩමික් තාම පටන් අරගෙන නැති වුණාට අපිට ඉතින් වැඩවලින් නම් අඩුවක් නැහැ. මිඩ් ඇසයින්මන්ට් තිබුණ නිසා අපිට මේ දවස්වල ඕන තරම් වැඩ තියෙනවා කරන්න. මේ බලන්නකෝ,
අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉස්සරහට කැම්පස් එක පේන විදිහ පුදුම තරම් ලස්සනයි. මේ බලන්නකො එන ගමන් අපිට හම්බෙන යාළුවා අපේ ඩිපාර්ට්මන්ට් එක ළඟම තමයි මෙන්න මෙයා හිටියේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක. ඇත්තටම අපේ මේ ජීවිතේ අපි හිතන දේම ඒ විදිහටම වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට වෙන දේවල් අපිට හිතා ගන්නත් බෑ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන ඒ හැම තැනකදීම ශක්තිමත් හිතක් එක්ක ආයෙමත් නැගිටින්න. එහෙනම් මම ආයෙමත් දවසක ඇවිත් ගන්න එන්නම්. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන.